ඩුබයි වල ඉන්න ඔයාලට සන්සෙට් එක බලා ගන්න පුළුවන් හොඳම තැනක් තියෙනවා නම් මේ තමයි මෙන්න මේ view point එක. මේ තමයි ඩුබයි ක්‍රික් හාබර් එක. ඔයාලා මෙන්න මේ දකින්න ලස්සන ඩුබයි වල ඉලේ ඇවිල්ලා බලලා යන්න පුළුවන් කියලා දන්නවද? තව පුංචි වෙලාවකින් අපිට සන්සෙට් එක බලා ගන්න පුළුවන්. ඒකටම තැනක් හදලා තියෙන අන්න අර අතන. මේ තමයි ඩුබයි වල සන්සෙට් එක තියෙන වෙලාවට තියෙන ලස්සන. මෙන්න මේ රවුමට හදලා තියෙන්නේ අනේ view point එක. ඒක උඩට නැග්ගාම තව ටිකක් ලස්සනට මේ පැත්ත පේනවා. මේ තමයි ඩුබයි ක්‍රික් හාබර් එක. ඉතින් ඩුබයි වල සන්සෙට් එක බලන්න හොඳම තැනක් තියෙනවා නම් මං හිතන්නේ මේ තැන තමයි. මොනවද මේ පිටිපස්සේ ඉන්න පොලිම? මෙන්න මේ බෝට් වල යන්න තමයි පොලින් ගහිලා කට්ටිය ඉන්නේ. තමයි ඉන්නේ අර ක්‍රික් හාබර් එකේ ලස්සනම ෆ්ලයිමිංග් වල තුන් දෙනා. මාර විදියට හිත නිවෙන්නේ. මේ වගේ දැනකට ඇවිල්ලා වාඩි වෙලා. ඉතින් ඔයත් ඩුබයි වල සංචාරය කරන කෙනෙක් නම් මෙන්න මේ ලස්සන ප්ලේස් එක මිස් කරගන්න එපා. ඩුබයි වල මේ වගේ සැඟවුණු ලස්සන තැන් මම ඉස්සරහටත් අරගෙන එනවා. එහෙනම් මාව ෆලෝ කරලා තියාගන්න ඔයාලා අනිවාර්යෙන්. අදට මම ගිහිල්ලා එන්න. සුබ දවසක්.